අපේ මන්ත්‍රී සංඛ්‍යාව බල්ලා කතා කරන මාත්‍ය ඉස්සල්ලා. පල්ලෙනේ දේශපාලන පක්ෂ නෙවෙයි. පළාත් සභා මැතිවරණ එනකොට ජාතික ජනබලවේගය දැන් බයෙන් ඉන්නේ. වත්මන් තත්ත්වයේ ජාතික ජනබලවේගය පුදුමාකාර විදිහට හැම වෙලාවෙම හැමතැනම බයෙන් ඉන්නේ. අපිට දැන් ගෙදර යන්න කාලේ එයිද? හැබැයි සමහර කෙනා කඩුවල ලක්ෂයක් වුණා මරන්න පුළුවන්. අපේ බලය රැකගන්න. මතක තියාගන්න මැරුවා ඒ කාලේ පුළුවන් තරම් මරලා අහිංසක දුප්පත් කොල්ලෝනේ මැරුවේ මොනවා කරලාද? බලය නිසා. බලය ගත්තට පස්සේ පිස්සු යදනා. දැන් බලය ගත්තට පස්සේවත් හරියාකාරව රටක් කරන්න බැරි වත්මන් රජයේ මුළු ලංකාවේ සියලුම දෙනා මරලා ගත්තත් සත්තුන්ට තමයි සත්තුත් එක්කම රට පාලනය කරන්න වෙන්නේ. සෑම මැතිවරණයකට දිනන පරදින කාගේ දෙයක් සෑම මැතිවරණයකටම ජනසිත පෙරමුණ ස්ටෑන්ඩ් බයි සූදානම්. ට්‍රැක්ටරේ දිනන කාලක ට්‍රැක්ටරේ දිනුවොත් මිසක් මෙරට යහපතක් වුණා ට්‍රැක්ටරේ දිනුවොත් ට්‍රැක්ටරේ තමයි ඊළඟට මුංගේ කුණු අදින්න ජනවරමක් ඉල්ලන්නේ දෙන්න ජනවරමක්. දැන් සමහර අය උද්ඝෝෂණ වලට කට්ටිය ගෙන්නනවා. ඔය ගෙන්නන කට්ටියට අයියෝ කියලා වැඩක් නෑනේ. අහිංසක දුප්පත් කොල්ලන්ට මෝටර රථයක් බයිසිකලයක් ගන්න මේ වත්මන් රජ දිනෙවේ. අද විශ්වවිද්‍යාල කොළට කැම්පස් වලින් එළියට එන්නෙත් නෑ. විශ්වවිද්‍යාලයට කෙලියා බස්නාහිර පළාතේ ඕනෑ මැතිවරණයකට මම තරඟ කරනවා. ඕනෑ මැතිවරණයක ජනසිත පෙරමුණ තරඟ කරනවා. තරඟ නොකරන දේශපාලන පක්ෂයක් නෑ. 2009 කිසිම දේශපාලන පක්ෂයක් උතුරට ගිහිල්ලා නාම යෝජනා බාර දුන්නේ නැහැ. නමුත් ජනසිත පෙරමුණ ලංකාවේ දිස්ත්‍රික්ක 25ටම එදා පළාත් සභා මැතිවරණේ තරඟ කරන්න අපි සූදානම් වුණා නාම වෙන බාර දුන්නා. ඒ වුණාට ඔබ වහන්සේලා තරඟ කරාට තාම එකම තැන වගේ. අපි තව එක තැන පල්ලා නැහැ මාත්‍යා. එක තැන පල්ලත් නැහැ, පල් එන්නෙත් නැහැ. මතක තියාගන්න අපිටත් മന്ത്രിවරු ඉන්නවා. පුතෝ මාර බඩුවක් නේ මොකද ප්‍රාර්ථනේ. ඉස්සලා අපේ മന്ത്രി සංඛ්‍යාව බලන්න. අපේ മന്ത്രി සංඛ්‍යාව බල්ලා කතා කරන මාත්‍යා ඉස්සලා. පල්ලෙනේ දේශපාලන පක්ෂ නෙවෙයි. අපි එක එකාට කඩේ යන පක්ෂ නෙවෙයි. කරුණාකරලා ඒක හිතේ තියාගන්න.